ආයුබෝවන් ඔබ මේ කන්නේ ජාතික රූප வாහිනිය ගෙනෙන ප්‍රධාන ප්‍රතිපකාශය සමගින් මම අපර්ණා. මම නිරෝෂන් මුලින්ම සිරස්තල. මහින්ද චින්තන සංවර්ධන වැඩපිළිවෙලට පූර්ණ සහාය පළ කරමින් සංවර්ධන සමුළුව නිමාවටපත් වෙයි. දසවෘදු වැඩපිළිවෙල ප්‍රශංසනීය බව ලෝක බැංකුව නියෝජිතයා ජනාධිපතිතුමා හමුවේ කියා සිටී. මහින්ද චින්තන දසවෘදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් අන්තර්ජාතික සහායක් පළ කරමින් 2007 සංවර්ධන සමුළුව නිමාවටපත් වෙයි. රාජ්‍ය සංවර්ධන සැලැස්ම අන්තර්ජාතික ආයතන සහ ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන රටවල් විසින් ඉතා ඉහළින් පිළිගනු ලැබිණ. ඉදිරි වසර 5 තුළ ඩොලර් බිලියන 9ක සංවර්ධන සැලසුම් අන්තර්ජාතික සහාය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබිණ. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන් අඩක් වූ ප්‍රමාණයක ආධාර ලබා දීමට මෙහිදී අදාළ අන්තර්ජාතික ආයතන සහ රටවල් එකඟ විය. විශේෂයෙන් ලෝක බැංකුව සහ අන්තර්ජාතික සංවර්ධන බැංකුව යන ආයතන මහින්ද චින්තන දසවෘදු සැලැස්ම විශේෂයෙන් ඇගීමට ලක් කිරීම කැපී පෙනුන බව අප ගාල්ලේ සිටින රූපවාහිනී විශේෂ වාර්තාකරු ප්‍රසාද් දොඩංගොඩගේ කියා සිටී. සමුළුව නිමාවට පත් කරමින් අද පස්වරුවේ දෙස් විදෙස් මාධ්‍ය හමුවක් පැවැත්විණ. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ වනවා ගාල්ලේ සිටින අප විශේෂ වාර්තාකරු ප්‍රසාද් දොඩංගොඩගේ සමග. ආයුබෝවන් ප්‍රසාද්.